Hi y'all, Assalamu alaikum. Welcome back to my channel. කොහොමද ඉතින් ඔයාලට හිතනවා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් අද දවසේ මම මේ vlog එක අරන් ආවේ ඔයාලා හැමෝටම පුංචි වටින දෙයක් මට හිතුණා ඔයාලට ඒක වැදගත් වෙයි කියලා. ඉතින් මම ඒක share කරන්නයි ආවේ. ඉස්සරහට බලන් ඉන්න එහෙනම්. මේක මගේ engagement එක දවසේ කේක් එකට මම customize කරගත්තු කේක් topper එකක්. මේක මම customize කරගත්තේ Printastic by Mifsha කියන page එකක් කරහා. එයාලගේ Instagram, Facebook pages තියෙනවා මම පළයා description box එකේ pin කරන්නම්. ඉතින් මේක ඔයාලට පුළුවන් ඔයාලටත් අවශ්‍ය විදියට එයාලා හරහා customize කරලා logos, එතකොට mug prints, name stickers, invitation මේ වගේ cake toppers ඔයාලට customize කරගන්න පුළුවන්. ඉතින් අවශ්‍යයි නම් පළයා link එක check කරන්න. ඉතින් දැන් හැදුවේ ප්‍රේ කරන්න ප්‍රේයකට ටයිම් එක හරි. ඉතින් ප්‍රේයර්ස් ඉවර කරගෙන ඊළඟට තවත් පුංචි දෙයක් තියෙනවා. ඒකත් බලමු එහෙමනම්. මේ වගේම තමයි මම ඉතින් තවත් දෙයක් ඔයාලා වෙනුවෙන් අරන් ආවේ පුංචි unboxing එකක්. මේක මගේ engagement එක දවසේ flower bouquet එක මම ලස්සන මතකයක් විදිහට හරවගත්තු එක. flower preservation එකක්. ඒ කියන්නේ මම ඒක preserve කරගත්තා ඒ මල් bouquet එක. පුංචි key tags වගේක් සහ ලස්සන frame එකක් විදිහකට. ඉතින් ඔයාලටත් මේ වගේ හදාගන්න ලස්සන මතකයක් විදිහට ඔයාලට තියාගන්න අවශ්‍යයි නම් පළයා description box එකේ මම mention කරන්නම් එයාලගේ page එක pin කරලා තියෙන්නේ. ඉස්සරහා මම clips වලත් එයාලගේ page එක mention කරලා තියෙනවා. අවශ්‍යයි නම් check කරගන්න පුළුවන්. ඔයාලටත් ඔයාලගේ ලස්සන මතකයන් ඔයාලා ආදරය කරන අය වෙනුවෙන් මේ වගේ පුංචි තෑගි වශයෙන් හරි ඇදලා දෙන්න අවශ්‍යයි නම් check කරලා බලන්න. ඉතින් ඔයාලට මේක වැදගත් වෙයි කියලා හිතුණා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ ලස්සනට resin art එකක් කරහා ලස්සනට මතකයක් ඔයාලා ළඟ තියාගන්න. එහෙනම් check කරලා බලන්න අනිවාර්යෙන්. pages දෙකේම customized cake topper සහ මේ flower preservation pages දෙකේම මම කරේ කොහෙන්ද කියන page එකේ විස්තර ටික මම පල්ලෙහා දාලා තියෙනවා link description box එකේ අනිවාර්යෙන් check කරලා බලන්න. දැන් එහෙනම් මගේ වැඩ පටන් ගන්න වෙලාව හරි මං ලොග් වුණා. එහෙනම් thank you අද වීඩියෝ එක බලන් හිටියට මං හිතනවා අද share කරපු දේවල් වලට use වෙයි කියන එක. එහෙනම් ආයෙ දවසක ලස්සන වීඩියෝ එකක් එක්ක එන්නම්. Until then see you all.